පාස්කු ඉරිදා. පාස්කු ඉරිදා සිද්ධ වුණේ මොකක්ද කියලා පාස්කු ඉරිදා සුභාරංචිය තේරුම් ගන්න නම් අපිට පාස්කු ඉරිදා ජේසුස් වහන්සේගේ සොහොන ළඟට ගිය කෙනා භාවනාවට ගන්නම වෙනවා දයාබර සහෝදර සහෝදරීන්. කවුද ජේසුස් වහන්සේගේ උත්ථානයේ පළමු සාක්ෂිකාරිය? කවුද? මග්දලාවේ මරියා. මේ මග්දලාවේ මරියා කියන්නේ කවුද කියලා හොයාගත්තොත් අපිට පාස්කු ඉරිදාවේ ඒ මහා උත්ථානයේ අභිරහස සරලව තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ තරම් නෙමෙයි ඒ පාස්කු ඉරිදා උත්ථානයේ කොටස්කරුවෙක් වෙන්නත් ඔබට මට පුළුවන් වෙනවා. මග්දලාවේ මරියා කියන්නේ කවුද? ඔබ දන්නවා සුද්ධ වූ සුවිශේෂයට අනුව මග්දලාවේ මරියා කියලා කියන්නේ යක්ෂ ආත්ම 7ක් වැහිලා හිටපු ගැහැණියෙක්. දයාබර සහෝදර සහෝදරනි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් අපි එක යක්ෂයෙක් නෙමෙයි, යක්ෂයෝ 2-3 දෙනෙක් නෙමෙයි, යක්ෂයෝ 7 දෙනෙක් වැහිච්ච ගැහැණියෙක්ගේ ජීවිතයක් කොහොම වෙන්න ඇද්ද? ඇය ජීවත් වුණේ සොහොනක් වගේ. ජීවමාන සොහොනක්. පෙරේත භූත යක්ෂ ආත්ම වැහිලා හිටපු සොහොනක් ඇය. මේ සොහොනට ජේසුස් වහන්සේ අත තිබ්බ දයාබර සහෝදර සහෝදරීන්. ඇය ඒ සොහොනෙන් එළියට ආවා. ඇය ඒ සොහොනෙන් අන්ධකාරයෙන් මැරි මැරි ඉපදුණු පෞකාර ජීවිතයෙන් එළියට ආවා. ඇය සොහොන් ගත වෙලා හිටපු ගැහැණියක්. එනිසා තමයි ශුද්ධාත්මයානෝ සොහොනක් වගේ ජීවත් වෙලා හිටපු මග්දලාවේ මරියාව අරගෙන යන්නේ ජේසුස් වහන්සේගේ සොහොන ළඟට. පේදුරුට වඩා, ජුවාම්ලට වඩා, කිසි කෙනෙකුට වඩා ජේසුස් වහන්සේගේ සොහොන ඇතුලේ වෙච්ච ඒ නව ජීවනයේ උත්ථානයේ අභිරහස්මය ප්‍රේමය තේරුම් ගන්න නම් සොහොනක් වගේ ජීවත් වෙච්ච හොඳම කෙනා තමයි මග්දලාවේ මරියා. ඒ මොකද පාස්කු ඉරිදා උත්ථානය කියලා කියන්නේ සොහොන්ගේ තිඹිරිගයක් බවට හැරිච්ච මංගල්‍ය දයාබර සහෝදර සහෝදරනි. සොහොන්ගේ කියලා කියන්නේ මැරිලා කුණු වෙලා පස් වෙලා විනාශ වෙලා යන තැන. තිඹිරිගය කියලා කියන්නේ උපදින තැන. අලුත් ජීවිතයක් උපදින තැන. එහෙනම් සොහොන්ගෙට රිංගලා දෙවියන් වහන්සේ ජේසු පුතාට හුස්ම දීලා මරන්න බැරි මරණයක් දීලා සොහොන්ගේ තිඹිරිගයක් බවට හරවපු අත්දැකීම තමයි උත්ථානය කියලා කියන්නේ. ජේසුස් වහන්සේ ඔය දේම කෙරුවා මග්දලාවේ මරියට. ඇගේ ආධ්‍යාත්මික සොහොනට රිංගලා ඇයට උපතක් දුන්නා, වෙනසක් දුන්නා, ආලෝකයක් දුන්නා, ආලේපයක් දුන්නා, ජීවිතයක් දුන්නා. ඇගේ සොහොන්ගේ තිඹිරිගයක් බවට හැරෙව්වා. එනිසා දයාබර සහෝදර සහෝදරීනි, ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය අපි සමරලා මදි. ඔබේ මගේ ජීවිතයේ තියෙනවා පුංචි පුංචි සොහොන් ගෙවල්, මැරි මැරි උපදින තැන්. අන්නේ සොහොනට ජේසුස් වහන්සේට අත තියන්න ඉඩ දෙමු. ඔබේ මගේ ජීවිතේ ඉන්නවා, අපේ අතීත කතාවල ඉන්නවා එක්තරා යක්ෂයෝ අපිට වැහිච්ච අවස්ථා, පෞකාර යක්ෂ පෙරේත අපිට වැහිච්ච අවස්ථා අපි තාම අඳුනගෙන නැහැ. ඌට ගොදුරු වෙච්ච අවස්ථා, සොහොන්ගත වෙච්ච අවස්ථා. එහෙනම් මේ උත්ථානයත් සමග ජේසුස් වහන්සේගේ බලයෙන් අපි යලි ඉපදෙමු. අන්න එවැනි අලුත් ජීවිතයකට උපදින්නට ඔබේ සොහොන්ගේ තිඹිරිගයක් බවට පත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබම සුබ පාස්කු මංගල්‍යයක් වේවා. ජේසු පිහිටයි.